හරි දැන් ඔහම ඉරියව්වක් අපි බිමට එන හැම වෙලාවෙම ඕනද? ඔයගොල්ලෝ තැනකට ඇතුලේ ඉරියව් එහෙම අඩුවක් සේරුකට ගන්න එපා. මම අහලා තියෙනවා සමහර මාස්ටර්ලා දොර කඩාගෙන ඇතුලේ නේ එකම සකන් දීලා තියෙනවා කියලා. විශේෂ ඇතුළුවීමක්ද? මාස්ටර් ෂීෆු මකර රණශූරයා කිව්වා හරි. ඇත්තද? මම මේ නිකමට වගේ ඔව් මම දන්නවා මං හරි. ඔව්. ශරීරයෙන් සටන් කරන්න කලින් මනසින් සටන් කරන්න වෙනවා. ඒ නිසා විශේෂ ඇතුළුවීමක් ඕන. සූපිරිම විශේෂ ඇතුල්වීමක්. මොකදද විශේෂත්වය? අද මගේ අන්තිම පන්තිය. අන්තිපතිය? අනේ මන්නන්න ඔයාට අසනීපයි කියලා. හැබැයි ඔයාගේ ඇහි පෙනුම ටිකක් වෙනස් වගේ. ඇත්තටම හොඳයි. ටිකට මේ ගොඩාක්. අද මගේ අන්තිම පන්තිය වෙන හේතුව තමයි අදින් පස්සේ ඔයාලගේ පුහුණුවීම් කරන්නේ මකර රණශූරයා. මොකක්? මම උගන්නන්නේ. අයන ටයිගර්ස් ඉන්නේ. එයා හැම වෙලේම කරන්න ඕනේ දේ කියන කෙනානේ. කට වහගන්න පෝ. මං කිව්වේ ටයිගර්ස් නෙමෙයි මකර රණශූරයා. ඔයානේ. අයියෝ මෙයාලනේ සුපිරි පහ. මම මොනවා උගන්නන්නද? හැම වෙලේම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ කිව්වේ ගුරුවරයෙක්ට උනත්. උදාහරණයක් හැටියට මම ඔයාට තව දෙයක් පෙන්නන්නම්. ඒ තමයි විශේෂිත පිටව යාම. අර මොකද්ද? මොනවා? හිතා ගන්නවත් බෑ. මේ එයා කොහෙද ගියේ? මාස්ටර්. එයා ගිහින් යන්නේ. ඕවා ඕනේ. අපිට ඔබේ උපදෙස් ලබා දෙන්න මාස්ටර්. නැති වුණොත් නැති වෙන්නේ අපේ ගෞරවය. එකකට ඒක කොච්චර දෙයක්ද? හරි මම ඔබට අදන්න. මංකි ඔය දුවන එක නවත්තන්න. හරි මාස්ටර්. ටයිගර්ස් කුණාට පසුබිම්. ඔව් මාස්ටර්. කීතර සමාවෙන්න මට අරදුනේ ගෑනුඩින් යන්න. නෑ යටි. අයියෝ මගේ අඬුවා. වයිබ ටයිගර්ස් දුවගෙන යන්න. තව ඉස්සරහට මෙහා පැත්තට. මේ පැත්තට. නෑ දෙපැත්තට. නෑ එහාට නෙමෙයි. මේ පැත්තට ගියා. ඉතින් හරියට කිව්වේ නෑනේ. ඔය බලහනේ. අයියෝ. හොඳට වැඩේ කළා. ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තද? ඔව්. ඔයාට උගන්නන්න බෑ කියලා. ඇයි? ටයිගර්ස් ගැඟ පිච්චෙනවා කියලා දැනගත්තා. මේ කාරණේනේ පුළුවන් වැඩක් කරන්න ඕනේ. මට පාවිලා හිටියේ. කිසිම දෙයක් කරගන්න බෑ. ශීපුටවත් මොලයක් නැද්ද? එතකොට ඌගුවට මම හිතන්නේ යට ගැහුණා. මට මොකක්ද ඇහුන්නේ නැහැ. හොඳ වෙලාවට යගේ කන් ඇහෙන්නෙත් නැහැ. යමන්. සමාවෙන්න උග්වේ. ඔය වැඩේ අය කරන්න එපා. කොහොමද උගන්නපු පළවෙනි දවස? කියන්නත් ලැජ්ජයි. මට ආරංචි. කවුද ඇට කිව්වේ? ටයිගර්ස් කිව්වේ? මට කිව්වේ මංකී, ක්‍රේනොයි, එතකොට මෙන්ටිස්, ඔයාගේ තාත්තා, තෑගි සාපුවේ චවුනෝන. තව දැන් ගිහපු පාත්‍යෝ ටිකයි. එතකොට ටයිගර්ස්ුත් කිව්වා. හරි. එයාලා ඔයාට කිව්වද ආයෙත් එක්ක වෙන්නේ නැහැ කියලා? මොකද මගේ එක නවත්තනවා. උගන්නන එකද ලැජ්ජා වෙන එකද? දෙකම. ඔයා හිතුවේ මොකද මට මේ පන්තිට උගන්නන්න පුළුවන් කියලා? ඔයාට බෑ කියලා දන්නවා. මොකක්? මාව ලැජ්ජ කරන්නද එහෙම කරේ ඇයි? ඔයා කරන්න ඔයාට පුළුවන් දේ විතරයි නම් ඔයා දැන් ඉන්න තත්ත්වයට වඩා උසස් වෙන්නේ නැහැ. ඒත් මට උසස් වෙන්න ඕනේ නැහැ. මං කැමති මේ ඉන්න විදිහට. ඔයා තාම දන්නේ නැහැ ඔයා හරියටම කවුද කියලා. මොකද්ද මන් දන්නේ? මමනේ මකර රණසූරයා. හරි කියන්න බලන්න මොකද්ද කියලා ඒකේ තේරුම මකර රණශූරයා?